අයිබෝවන් ඔබ සැමට. ඔබ සියලු දෙනා මාගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. මුලින්ම ආදරයෙන් මතක් කරනවා නාලිකාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. අද අපි කතා කරන්න යන්නේ 2027 ICC පිරිමි ලෝක කුසලානය පිළිබඳව. අද දවසේ ICC දැනුම් දුන් නවතම තොරතුරු වලට අනුව එළඹෙන ලෝක කුසලානයේ තරඟාවලි සැකස්ම වෙනස් කරලා තියෙනවා. අපි බැලුවොත් ඒක කොහොමද කියලා මෙවර තරඟාවලියට රටවල් 14ක් තෝරා ගන්න ලැබුණා. 14 වෙනි කණ්ඩායම තෝරා ගන්න ලබන්නේ ICC එක්දින ශ්‍රේණිගත කිරීම වල 12, 13, 14 යන කණ්ඩායම් තුනෙනි. මුලින් මෙම කණ්ඩායම් තුන එකිනෙක හා තරඟවද එතනින් පළමු ස්ථානය ලබා ගන්නා කණ්ඩායම 14 වෙනි ස්ථානයට තේරීපත් වෙනවා. පසුව සියලු කණ්ඩායම් 14 Group 1, Group 2 ලෙස කාණ්ඩ දෙකකට බෙදා රවුන්ඩ් රොබින් ක්‍රමයේ යටතේ ක්‍රීඩා කර එම කාණ්ඩ දෙකෙන් පළමු ස්ථාන 3 ලබා ගන්නා කණ්ඩායම් Super 6 තරඟ වටේට සුදුසුකම් ලබා ගන්නවා. අනතුරුව එම වටේ ක්‍රීඩා කර එයින් පළමු ස්ථාන 4 ලබා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටේට තේරීපත් වෙනවා. ඒ ආකාරයට තමයි මෙවර තරඟාවලි සැකස්ම වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් channel එකට like එකක් comment එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අදට ගිහින් එන්නම් සුබ දවසක්.